අමුද්‍රව්‍ය නිමිද්‍රව්‍ය බවට පත් කරන ආර්ථිකයක් එහෙම නැත්නම් නිෂ්පාදන ආර්ථිකයක් බිහිවිය යුතුමයි නේද? ඔව් අපිට හරි ලේසි අපි ඇහුවොත් කිව්වොත් අපේ කෘෂි ආර්ථික රටක්නේ. ඒතකොට අපේ සියලුම නිෂ්පාදන පදනම් වෙන්නේ බිම ආශ්‍රිතව. හේතුව මේ බිම කියන පොළව ගත්තොත් මේ පොළවේ අපේ වැවෙන්නේ නැති මොනවද කියලා ඇහුවොත් අපිට කියන්න දෙයක් නැහැ. කොස් ගෙඩියේ ඉඳන් අලබතල ටිකේ ඉඳන් වී කරලේ ඉඳන් මේ හැම දෙයක්ම අපේ මේ පොළවේ ශාස්ත්‍රීය බිමක් තියෙනවා. ඒ ශාස්ත්‍රීයත්වයේ කලාපෙන් කලාපයට වෙනස්. පළාතෙන් පළාතට වෙනස්. ඒක තමයි තියෙන රටේ සුන්දරකම. මෙහි ඉඳන් අපි ඊළඟ දිස්ත්‍රික්කයට ගියොත් කුරුණෑගල දිස්ත්‍රික්කයට ගියොත් මෙහි වැවෙනව නෙමෙයි වැවෙන්නේ වෙන දෙයක්. ඉතින් මේක අපිට සුවිශේෂී විශේෂීකරණය වූ රටක් අපිට තියෙන්නේ. ඉතින් මේ විශේෂීකරණය වූ රට ඇතුළෙම ඒ විශේෂීකරණය වෙච්ච එක අපිට ලෝකෙට ගෙනියන්න හරිම ලේසි. සුද්දෝ ඉන්න කාලේ අපි කතා කරපු තේ, අපි කතා කරපු කෝපි, අපි කතා කරපු රබර්, පොල් මේ හතරෙන් පරිබාහිරව අලුතෙන් ආව දෙකක්. එකක් තමයි කර්මාන්තයක් විදිහට ඇඟලුම් කර්මාන්තය. අනිත් පැත්තෙන් අපේ මේ ගම්වල ඉන්න අහිංසක අම්මලා දුවලා ටික පිටරට පටෝන එක. පිටරට පැටවුවාම මොකද උනේ? අපේ රට හිඟන රටක් කියලා ලෝකෙම දැනගත්තා. මේ රටේ අඩු ගානකට අපිට පුළුවන් කම්කරු කාන්තාවෝ ගන්න. දැන් ඒ නිසා ඒ ලේබල් එක අපේ රටට පිලිපීනයට වගේ වැටිලා තියෙනවා. ඉතින් ඒ නිසා අපේ දැක්මක් තියෙන නායකයාගේ වගකීමක් තමයි මේ අපේ කාන්තාව 100 දෙනෙක් ගත්තොත් අපි හිතමු රුපියල් ලක්ෂ ගානේ ගත්තොත් 100 දෙනෙකුට ලක්ෂ 100යි පඩිය. අපේ වෘත්තිකයෙක් යවුවොත් මාසෙට යාට හොයන්න පුළුවන් අර 100 දෙනා හොයන පඩිය තනි පඩිය හොයන්න පුළුවන්. ඉතින් ඒ නිසා ආර්ථික දැක්මක් සහිත නායකයෙක් වුණොත් මේ අඬන කාන්තාවෝ කඳුළු සලන කාන්තාවන්ට මුවගට සිනහාවක් නගවලා අර චූටි බබාව තනි කරලා පිටරට යන කාන්තාවත් අපිට පුළුවන් මේ ජන නායකයෙක් වුණොත් රටට හිතැති නායකයෙක් වුණොත් එයාට ඒ හැකියාව පැහැදිලිවම ඇති කරන්න පුළුවන් අපේ රටේ.